හයි ගයිස් අද මේ ගෙනල්ලා තියෙන්නේ වෙනස්ම විදිහේ ෆිල්ම් එකක්. මේක පුනර්භවය ගැන ඉංග්‍රීසි වලින් නිර්මාණය වුණ අපි කවුරුත් දන්න ඉති දක්ෂ නළුවෝ දෙන්නෙක් එකතු වුණ සුපිරිම ෆිල්ම් එකක්. හැබැයි කියන්න ඕනේ මේක පුනර්භවය ගැනම කියලා කියන්න බෑ. මේ තමා 2021 අවුරුද්දේ නිකුත් වුණ ඉන්ෆයිනයිට් කියන ෆිල්ම් එක. ඉතින් ඕගොල්ලන්ට ආරාධනා කරනවා මේ ෆිල්ම් එක අවසාන වෙනකන් එකතු වෙලා ඉන්න කියලා. ඉතින් ෆිල්ම් එක පටන් ගන්නකොටම කියන්නේ මේ ලෝකෙ මිනිස්සු කට්ටියක් ඉන්නවා. එයාලට පුළුවන් තමන්ගේ කලින් ආත්මවල එකතු කරගත්ත දැනුම සහ හැකියාවන් තමන්ගේ ඉස්සරහා ආත්මවලටත් අරගෙන යන්න පුළුවන් කියලා. මේගොල්ලෝ ආසන්න වශයෙන් 500ක් විතර ජීවත් වෙනවා. මේගොල්ලොන්ට තමා ඉන්ෆයිනයිට්ලා කියලා කියන්නේ කියලා. ඉතින් මේ අසාමාන්‍ය හැකියාව ඒගොල්ලොන්ට හම්බෙන්නේ එයාලගේ තරුණ වයසට ආවට පස්සේ කියලාත් මේ ෆිල්ම් එකේ කියනවා. ඊළඟට කියන්නේ මේ ඉන්ෆයිනයිට්ලා ලෝකේ හැමෝම වගේ තමයි ඒගොල්ලෝ දෙපැත්තකට බෙදිලා ඉන්නේ. එක පැත්තකින් ඉන්නවා ඒගොල්ලොන්ගේ දැනුම සමාජය වෙනුවෙන් හොඳ පැත්තකට යොදන අය. එයාලට කියන්නේ බිලිවර්ස්ලා කියලා. ඉතින් මේ බිලිවර්ස්ලා කරන්නේ මේ හම්බුන දේ ලොකු ගිෆ්ට් එකක් කියලා බාරගෙන තමන්ගේ හැකියාවන් වැඩි දියුණු කරගෙන ඒක ලෝකයේ යහපත වෙනුවෙන් යොදවන එක. ඉතින් ඒගොල්ලොන්ට තමයි කියන්නේ බිලිවර්ස්ලා කියලා. ඉතින් අනිත් කට්ටිය කවුද කියලා අපි ඉස්සරහට බලමු. ඉතින් මේ ෆිල්ම් එක පටන් ගන්නෙ කාර් එකක් ඊටාම වේගෙන් පොලිසියෙන් බේරලා පැනලා යන try කරන සීන් එකක් පෙන්වන ගමන්. ඉතින් මේ ඊටාම දක්ෂ විදියට මේ වාහනේ පදවන කෙනාගේ නම තමයි ට්‍රේඩ්වේ. ඔහු ඊටාම දක්ෂ විදියට පොලිසියෙන් බේරලා යනවා. ට්‍රේඩ්වේ මේ විදියට යන ගමන් දෙන්නෙක්ට කතා කරලා කියනවා මම එග් එක ගත්තා. මට වැඩේ හරියට කරගන්න බැරි වුණොත් look inside කියලා. ට්‍රේඩ්වේ ඊටාම වේගෙන් කාර් එක පදවගෙන ගිහිල්ලා මේ විදියට කාර් එකකින් පැනලා එහා පැත්තට පැන ගන්නවා. ඒක ඔහු අර කතා කරපු යාළුවෝ දෙන්න දැකලා උන් දෙන්න සතුටු වෙනවත් එක්කම එහා පැත්තෙන් ආපු ට්‍රක් එකක් උන් දෙන්නගේ කාර් එක හප්පගෙන යනවා. මේක රේඩියෝ S2 දැක්කත් ඌට කරගන්න දෙයක් නැහැ. ඒත් එක්කම අර ට්‍රක් එකෙන් බහැපු කෙනෙක් 아무තු විදිහේ තුවක්කුවකින් අර කාර් එක ඇතුලේ හිටපු දෙන්නට වෙඩි තියලා මරලා දානවා. ඒත් එක්කම පෙන්වන්නේ මේක අපේ අද කතානායක වෙන එවන් මැකෝලි දැකපු සීනයක් කියලා. ඉතින් මේ විදිහට තමයි මෙන්න මේ ෆිල්ම් එක පටන් ගන්නෙ. අපි බලමු කවුද මේ එවන් මැකෝලි කියන්නේ. මොකක්ද එයාට රහීනයත් එක්ක තිබ්බ සම්බන්ධය සහ බිලිවර්ස්ලට පුළුවන් වෙයිද දිගටම රැකිලා ඉන්න. ඉතින් ආරාධනා කරනවා මේ ෆිල්ම් එක අවසාන වෙනකන් ඉඳලා ඉන්න කියලා. ඒ වගේම මතක් කරන්න ඕනේ අපේ channel එකේ වීඩියෝ බලන ගොඩක් අයට තාම අපිව subscribe කරන්න අමතක වෙලා තියෙනවා. ඉතින් ඕගොල්ලෝ මේ වීඩියෝ එකට කැමති නම් අපිව subscribe කරලා like එකක් දාලා comment එකක් දාන්න කියලා ඉල්ලනවා. හරි. අපි යමු එහෙනම් වීඩියෝ එකට. මේ තමයි cinematic edge film recap. කොහොම හරි ඒවා නිින්දෙන් නැගිටලා එයා යනවා ජොබ් එකක් හොයාගන්න. මොකද එයා හරිම අමාරු කාලයක් ගත කරන්නේ. එයාට ගෙදර විදුලි බිල ගෙවා ගන්න සල්ලි නැහැ. කොහොම හරි ජොබ් ඉන්ටර්විව් එකට ගියාට පස්සේ එයාගෙන් පොඩි විස්තර ටිකක් අහනවා. අහලා ඒගොල්ලෝ කියනවා ඔයාට ඒ දවස්වල ඉඳන් ඉක්මනට කේන්ති යනවා. ඒත් එක තාම අඩු වෙලා නැහැ. ඒ හින්දා අපිට මේ රස්සාව ඔයාට දෙන්න විදියක් නැහැ කියලා. ඉතින් මට ඔයාලගේ රස්සාවෙන් ඇති වැඩකුත් නැහැ කියලා එවන් එතනින් නැගිටලා කෙලින්ම ගෙදර යනවා. කොහොම හරි එවන්ට විශේෂ පුහුණුවක් නැති වුණත් එයාට තියෙන පුදුම සහජ හැකියාවක්. ඒ අතරින් විශේෂම එකක් තමයි කටහඬ හදන එක. කාලයකට කලින් නැති වෙලා ගිය තාක්ෂණයකින් තමයි එයා කඩු හදන්නේ. ඒ කියන්නේ තාක්ෂණය වෙනකොට මේ ලෝකේ නැහැ. කොහොම හරි එවන්ට ඕනේ සල්ලි හොයාගන්න යා කරන්නේ මෙන්න මේ විදිහේ කඩු හදලා විකුණන එක. ඒ විදිහේ එක කඩුවක් හදලා විකුණන්න යනකොට තමයි එයාගේ ජීවිතේ සම්පූර්ණයෙන් වෙනස් වෙන්නේ. කොහොම හරි එයා ඒ හදපු එක කඩුවක් විකුණන්න බ්ලැක් මාකට් එකට යනවා. එහෙම ගියාට පස්සේ එතන සල්ලි දීලා ගන්න හිටපය එවන් එක්ක රණ්ඩුවක් දාගෙන එවන් එතනින් එයාලට ගහලා පැනලා යනවා. එහෙන් පැනලා ගිහිල්ලා එයා වාහනයක් උඩට නැගලා එතනින් එයාට පෙනුණු විෂන් එකක් හින්දා එයා එතනින් බිමට පයින්නවා. කොහොම හරි එතනින් එවන් නැගිටින්නේ පොලිස් අතරංගුවේ ඉන්නකොට. එහෙම ඉන්නකොට එතෙන්ට එනවා පුද්ගලෙක්. එයා තමන්ව බැතර්ස්ට් විදිහට අඳුරලා දෙනවා. ඒ ආපු කෙනාට එවන් කියන්නේ මට ලෝය කෙනෙක් ගන්න ඕනේ කියලා. ඒත් එවන් කෙනෙක් කිසි දෙයක් ආපු කෙනා ගණන් ගන්නෙ නැහැ. එයා එවන්ගෙන් අහන්නේ ඔයා මාව දැක්කහම ඔයාට මොනවත් මතක් වුනේ නැද්ද කියලා.
ඊළඟට ආපු කෙනා කියන්නේ ඔය ආපු සැරයක් මේ අති විශිෂ්ට නිර්මාණය කරලා තියෙනවා කියලා. එහෙම කියලා පෙන්නන්නේ අර කඩුව. ඒ වුණාට එවන් කියන්නේ මම මීට කලින් කවදාවත් එහෙම කඩුවක් හදලා නැහැ කියලා. ඊළඟට මේ බැතර්ස්ට් එයාගේ බෑග් එකෙන් එක එක බඩු වර්ග කීපයක් මේසුලින් තියෙනවා. එහෙම තියලා එවන්ගෙන් අහනවා ඔයාට මේ දේවල් අඳුරගන්න පුළුවන්ද කියලා. ඒත් එවන්ට හිතා ගන්නවත් බෑ මෙයා මේ මොකද්ද කරන්නේ කියලා. මොකද එවන් මේ කිසි දෙයක් ජීවිතේට දැකලවත් තිබුණ දේවල් නෙවෙයි. ඉතින් එවන් කියන්නේ ඔය සෙල්ලම නවත්ත ගන්න මම ඔය කිසිම දෙයක් දන්නේ නැහැ කියලා. මේකට තරහ යන බැතර්ස්ට් කරන්නේ තුවක්කුවක් අරගෙන ඒකේ දාලා තිබ්බ උණ්ඩ ටික එළියෙන් තියලා ඒ වගේ එකක් අරගෙන දාලා ලෝඩ් කරනවා තුවක්කුව. ඊළඟට අර බඩු වලින් පළවෙනි එක එවන්ගේ අතට දීලා ඒක ගැන සම්පූර්ණ විස්තරයක් කරලා අහනවා මතකයිද කියලා. එහෙම කරා කියලා එවන්ගේ උත්තරේ නම් කිසිම වෙනසක් වෙන්නේ නැහැ. ඕක කියන්නේ දැම්ම මේ සෙල්ලම නවත්තන්න කියලා. ඒත් එකම බැතර්ස්ට් කරන්නේ අරකින් එවන්ට වෙඩි තියන එක. හැබැයි අරකට එක උණ්ඩයක් විතරක් දාපු නිසා ඒකෙන් වෙඩිල්ලක් ගියේ නැහැ. මොකද ඒකේ පොඩි සම්භාවිතාවක් තියෙනවානේ. ඉතින් බැතර්ස්ට් කියන්නේ ඔයා නෑ ඔයා මතක නෑ කියලා කියන හැම සැරේකම මම මේකට උණ්ඩ එක ගාන ඇඩ් කරනවා. ඒ ඇඩ් කරන කොයි වෙලේ හරි ඔයාට වෙඩි වදින්න පුළුවන්. ඒ හින්දා හරියට මතක් කරන්න කියලා. ඒත් එක්ක මේකට බය වෙන එවන් කියන්නේ ඕ මට මතකයි මේ ඔක්කොම මගේ මට මේවා ඔක්කොම මතකයි කියලා. ඊට පස්සේ ආයෙත් අර තුවක්කුවෙන් වෙඩි තියනවා බැතර්ස්ට්. ඊට පස්සේ බැතර්ස්ට් කියන්නේ කොහොම නෙමෙයි හරියට මතක් කරලා බලන්න කියලා. ඊට පස්සේ එවන්ට කරන්න දෙයක් නැති තැනම හරියට මතක් කරලා බලනකොට ඔහුට ඔහුගේ කලින් ආත්මයන් මතක් වෙන්න පටන් ගන්නවා. මේක තේරිච්ච බැතර්ස්ට් එවන්ගේ ඉස්සරහා ඉඳගෙන කියන්නේ මම මේකට කවදාවත් උණ්ඩයක් දැම්මේ නෑ. මේක මම ඉගෙන ගත්තේ ඔයාගෙන් කියලා hina වෙලා කියන ගමන් කියන්නේ අපි දෙන්න පරණ යාළුවෝ කියලා. ඒත් එක්කම එක පාරටම එතන බිත්තිය කඩාගෙන කාර් එකකින් එන ගෑනු කෙනෙක් වටේටම වෙඩි තියන්න ගන්නවා. වෙඩි තියලා එවන්ගේ අත් දෙකේ දාලා තිබුණු මාංශු වලටත් වෙඩි තියන ඒ කියන්නේ ඉක්මනට කාර් එකට නගින්න කියලා. එවන්ට දැන් කාව විශ්වාස කරන්නද කාව අවිශ්වාස කරන්නද කියලා හිතා ගන්න බෑ. ඒත් ඌ අය විශ්වාස කරලා ඒ කාර් එකට නගිනවා. ඒත් එක්කම කාර් එක ඉස්සරහට දාවෙන්නේ කරගෙන යනවා. බැතර්ස්ට් නිකන් එන්නෙත් නෑ. ඕල් ට්‍රක් එකක් අරගෙන අවුන් දෙන්නගේ පස්සේ පන්නන්න පටන් ගන්නවා. මේ විදිහට කාර් එකෙන් පැනගන්න මේ දෙන්න එළියට ආව ගමන් පොලිසියනොත් වෙඩි තියන්න පටන් ගන්නවා. කොහොම හරි මේ විදිහට ඒ දෙන්න මෙතනින් පැන ගන්නවා. ඕමර ඒ දෙන්න මෙතනින් ඉතාම අමාරුවෙන් බේරලා ගියාට පස්සේ මෙවන්ට තියෙනවා ප්‍රශ්න 1000ක් විතර අහන්න. එතකොට අර කාන්තාව කියනවා ඔයාට අහන්න තියෙන දේ කෙලින්ම අහන්න කියලා. මොකද එවන්ගේ මූණ දැක්කම එයාට තේරුම් යනවා කොච්චර ප්‍රශ්න ගොඩක් තියෙනවද කියලා. ඒත් එක්කම ඇය කියනවා එයාගේ නම නෝරා. ඊළඟට එවන්ට කියන ඉන්ෆයිනයිට්ලගේ සම්පූර්ණ විස්තරය. ඊළඟට බිලිවර්ස්ලා ගැන සම්පූර්ණ පැහැදිලි කිරීමක් කරලා ඊළඟට කියනවා ඔයාට හම්බෙච්ච බැතර්ස්ට් කියනවා කලින් ආත්මවල යාළුවෙක්. ඒත් දැන් එයාට මේ පුනර්භවය එපා වෙලා තියෙන හින්දා එයා හදන්නේ මේ ලෝකේ විනාශ කරලා දාලා මේ පුනර්භවය නැති කරන්න කියලා. ඉතින් ඒ විනාශකාරී කණ්ඩායමට කියන්නේ නිහිලිස්ට්ලා කියලා. එහෙම කියලා නෝරා එවන්න එක්කගෙන යනවා බිලිවර්ස්ලාගේ සීක්‍රට් ප්ලේස් එකට. එතෙන්ට ගිහලා ප්‍රයිවට් ජෙට් එකක් ගන්න නෝරා එවන්න එක්කගෙන යනවා එයාලගේ ප්‍රධාන මූලස්ථානයට. ඒකට කියන්නේ හබ් එක කියලා. කොහොමරි හබ් එක කියන්නේ බුදු පිළිම වගේ දේවල් වලින් හදපු පන්සලක් වගේ තැනක්. අනෙක් පුනර්භවයේ තියෙන රණශූරයන්ට ආරක්ෂිත තැනක් වගේම එයාලගේ වැඩ කරන තැනත් මේ හබ් එක තමයි. ඉතින් එවන් හබ් එකට ගිහපු ගමන් ඒ හබ් එකේ සටන් කලාව ප්‍රගුණ කරමින් හිටපු කට්ටිය එකපාරම එවන්ට ආචාර කරනවා. ඇත්තටම උට හිතා ගන්න බෑ මොකද මෙහෙම වුනේ කියලා. එතකොට නෝරා කියන්නේ ඒගොල්ලෝ හිතාගෙන ඉන්නේ ඔයා තමයි හෙන්රි ස්ට්‍රේට්වේ කියලා. ඊට පස්සේ නෝරා එවන් එක්ක වෙනත් තැනකට යනවා. එතන මේසයක් උඩ තිබුණු පොතක් ඇතුළේ තිබුණු ෆොටෝ එකක් දකින්න එවන් මේ මොකක්ද කියලා නෝරාගෙන් අහනවා. එතකොට නෝරා කියන්නේ මේ හැම දෙයක්ම වෙන්න හේතුවකට ඔයා මේ පොත ගත්තේ හේතුවක් ඇතුව ওই ෆොටෝ එකේ ඉන්නේ ඔයා මම සහ මගේ හිටු පෙම්වතා
මීට කලින් ආත්මේ ගත්ත ෆොටෝ එකක් කියලා. ඔහුගේ නම තමයි ඒබල්. එතකොට එවන් ඒබල් ගැන අහනකොට නෝරා කියන්නේ බැතර්ස්ට් ගාව තියෙන තුවක්කුවකින් වෙඩි තියලා ඔහුගේ ආත්මයක චිප් එකක් ඇතුලේ කපටා කරලා තියෙන්නේ. ඒක දැන් බැතර්ස්ට් ගාව තියෙනවා කියලා. එයාගේ විතරක් නෙමෙයි. තවත් බිලිවර්ස්ලාගේ ආත්ම ගණනාවක් මේ චිප් වල කපටා කරලා බැතර්ස්ට් ගාව තියාගෙන ඉන්නවා කියලාත් කියනවා. කොහොම හරි අනිත් ඉන්ෆයිනයිට්ලට වගේ නෙමෙයි. එවන්ට යාගේ කලින් ආත්මවල මතකයන් ලබා ගන්න හරිම අමාරුයි. මේකට හේතුව විදියට හබ් එකේ සයන්ටිස්ට්ලා කියන්නේ එවන්ට පොඩි කාලේ වෙච්ච අනතුරක් වෙන්න පුළුවන් කියලා. මොකද එයාට අවුරුදු 16 දී කාර් ඇක්සිඩන්ට් එකක් වෙලා එයාගේ ඔලුවට යකඩ තහඩුවක් දාලා තියෙනවා. ඒත් ඉතින් බිලිවර්ස්ලා දන්නවා මේ වන් දොළුවේ තියෙන මතකයේ අගුල වරන එක තමයි එයාලට වැදගත්ම දේ කියලා. මොකද ට්‍රේඩ් එකේ හංගපු එග් එක තියෙන තැන දන්න එකම කෙනා තමයි මේ එවන් කියන්නේ. ඔමාරි බිලිවර්ස්ලාගේ ප්‍රධාන සමාජිකයෙක් තමයි කොවික් කියන්නේ. එයා අති දක්ෂ ආයුධ සාධනෙක් සහ රණශූරයෙක්. ඔමාරි ඉතින් එයා එවන්ට ආරාධනා කරනවා දොන් සරණ කරන්න එන්න කියලා. දෙන්න ඉතින් මේ විදිහට සටන් කරලා එවන් එකෙන් ජයග්‍රහණය කරනවා. කොහොම ගිහලා හබ් එකේ සයන්ටිස්ට්ලා එවන් එක්කගෙන යනවා එයාගේ මතකය ආපහු ගන්න පුළුවන්ද කියලා බලන්න. එහෙම ගිහලා ඔය තැනකට එක්කගෙන ගිහිල්ලා ඔය කලින් ආත්මවල මතකයන් ආපහු ලබා දීලා බලනවා ඒවා කොහොම මතක් වෙන්නේ කියලා. ඒත් එක ලොකු දෙයක් වෙන්නේ නැහැ. ඊට පස්සේ එවන් අහනවා මොකද්ද මේ එග් එක ගැන කියන්නේ හැමතිස්සෙම මේ එග් එක කියන්නේ මොකද්ද කියලා. එතකොට එතනම සයන්ටිස්ට් එවන්ට පෙන්නනවා එග් එකෙන් කරන්න පුළුවන් දේවල් මොකද්ද කියලා. එතනින් පෙන්නන්නේ එග් එකෙන් ඇටැක් කරන ජීවයේ පදනමට. මේ අතරේ බැතර්ස්ට් බිලිවර්ස්ලාගේ ප්‍රධාන සමාජිකයෙක්ව අල්ලගෙන ඔහුගෙන් ප්‍රශ්න කරනවා කොහෙද හබ් එක තියෙන්නේ කියලා. ඒත් උන් වචනයක්වත් කියන්නේ නැහැ. ඉතින් බැතර්ස්ට් ඔහුට පුළුවන් තරම් වද දීලා ඔහුගෙන් ඒ තැන ගැන විස්තර අරගන්නවා. දැන් බැතර්ස්ට් දන්නවා කොහෙද හබ් එක තියෙන්නේ කියලා. එහෙම කරලා ඔහුගේ ආත්මයත් අර චිප් එකට දාලා අරගෙන යනවා. මේ අතරේ හබ් එකේ කට්ටිය පුළුවන් තරම් දේවල් කරනවා. එවන්ගේ මතකය ආපහු ගන්න පුළුවන්ද බලන්න. මොනවා කරත් හරියන්නේම නැහැ. ඔවුන් ඒ නිසා තීරණය කරනවා ද ආටිසන් ගාවට එවන්ව අරගෙන යන්න ඕනේ කියලා. කොහොම රේවන් සහ කණ්ඩායම ආටිසන් ගාවට යන්න පිටත් වෙච්ච රාත්‍රියේම බැතර්ස්ගේ කට්ටිය හබ් එකට පහර දීලා හබ් එක අල්ල ගන්නවා. කොහොම හරි නෝරා එවන්න ආටිසන් ගාවට එක්කගෙන යනවා. ගියාට පස්සේ ආටිසන් අහනවා මේ කවුද කියලා. එතකොට නෝරා කියන්නේ මේ තමයි ට්‍රේඩ් ඩේ කියලා. ඒකෝට ආටිසන් පොඩ්ඩක් පුදුම වෙනවා. මොකද කලින් ආත්මවල ට්‍රේඩ් ඩේ සහ ආටිසන් අතර එක ගැටුම් ඇතිලා තියෙන හින්දා. ඊට පස්සේ ආටිසන් කියනවා එවන්ගේ මොලේ රීසෙට් කරලා තමයි අපිට මොකක් හරි කරනවා නම් කරන්න වෙන්නේ කියලා. හැබැයි මේ වැඩේ 100% සාර්ථක වෙයිද කියලා නම් ඌට සාතික වෙන්න බෑ කියලාත් ඔහු මුලින්ම කියනවා. මේ ආටිසන් කියලා කියන්නේත් කලින් කිව්වා ඉන්ෆයිනයිට් කෙනෙක්. හැබැයි ඔහු බිලිවර්ස්ලත් එක්ක නෙමෙයි ඉන්නේ. ඔහු නිහිරස් ලයින් කෙනෙක්. එවනට බැතර්ස්ට් වැඩ කරන්නේත් නැහැ. මොකද බැතර්ස්ට් අතන ජීවය නැති කරලා දාන්නනේ. ඉතින් මේ ආටිසන් එකට කැමති නැහැ. ඒ හින්දා ඔහු බිලිවර්ස්ලට උදව් කරනවා. කොහොම හරි ඉතින් එවන් අර ආටිසන්ගේ මැෂින් එක ඇතුළට යනවා. ගියාට පස්සේ කරන්නේ මුලින්ම එකට සම්පූර්ණයෙන් වතුර පුරවන එක. වතුර පුරවලා මේ මැෂින් එක ඔන් කරනවා. මේ අතරේ බැතර්ස්ට දැනගන්න හම්බෙනවා එවන් ඔහුගේ මොලේ රීසෙට් කරගන්න ආටිසන් ගාවට ගිහිල්ලා ඉන්නේ කියලා. ඒ විතරක් නෙමෙයි ඒ කාමරේ වීඩියෝ ෆුටේජස් හම්බෙනවා. ඔහු ලයිව් බලාගෙන ඉන්නවා එවන්ට ඔහුගේ මතකය ආපහු හම්බෙයිද කියලා. ඒත් ටිකෙන් ටික එවන්ගේ හાર્ට් බීට් එක අඩු වෙලා හાર્ට් බීට් එක 0 වුණාට පස්සේ එතන ඉන්න කට්ටිය බය වෙලා ඒක ඉතින් නවත්තලා දානවා. නවත්තලා දාලා අර මැෂින් එක ඇරිලා බලනකොට ආටිසන් කියනවා එවන් මේ ගිහිල්ලා කියලා. ඒත් එක්ක පෙන්නන්නේ එවන් නම් මිය ගිහිල්ලා නැහැ. ඔහු ඔහුගේ කලින් ආත්මයන් අත්විඳින ගමන් ඉන්නේ කියලා. ඒත් එක්කම සිහියෙන් එවන් කියන්නේ මම තමයි ට්‍රේඩ් වෙයි. මට එක හංගපු තැන මතකයි කියලා. ඉතින් එවන් කියන්නේ ට්‍රේඩ් එකම එක තැනක් දැනගෙන හිටියලු. එක කාටවත් හොයාගන්න බැරි වෙන හංගන්න. ඔහු ලොක් ඉන්සයිඩ් කියලා කියලා තියෙනවන්න එතන තමයි. ඒ වෙන කොහෙවත් නෙමෙයි. කාර් එකේ වේගෙන් යන ගමන් ඔහුගේ ශරීරය සිදුරු කරගෙන ඒක ඇතුළට අර එග් එක දාගන්න. ඉතින් ට්‍රේඩ් එකේ ඩෙඩ් බොඩි එක තියෙන තැන තමයි එග් එක තියෙන්නේ. ඒ බොඩි එක තියෙන්නේ කොහෙද? හබ් එකේ. ඉතින් මේක බැතර්ස් දකිනවා ඔහු කට්ටිය යවනවා ට්‍රේඩ් එක බොඩි එක අරගෙන එන්න කියලා. මොකද මේ වෙද්දිත් හබ් එක තියෙන්නේ බැතර්ස් කැටේ හින්දා යට එක තවත් ලේසි. ඒත් එක්කම බැතර්ස් තවත් කණ්ඩායමක් යවනවා එවන්ලා විනාශ කරලා දාන්නලා එන්න කියලා. එහෙම ආපු ටීම් එක එකපාරම වෙඩි තියපු ගමන් එවන්ට වෙඩි වදිනවා. හැබැයි ආටිසන් උදව් කරනවා උන්ට පැනලා යන්න.
ඉතින් මෙතනින් හැමෝටම පැනලා යන්න බෑ කියලා දැනගත්ත කොවික් කියන්නේ මම මෙයාලා ගැන බලා ගන්නම්. ඔයාලා කොහොම හරි ගිහිල්ලා පිග් එක හොයාගන්න කියලා. කොහොම හරි කොවික් ඒගොල්ලෝ පස්සෙන් ආපු සෑහෙන සතුරන් ප්‍රමාණයකට තනියම පහර දෙනවා. ඊළඟට බැතර්ස්ට් එක සටන් කරන කොවික් බැතර්ස්ට් අතින් පරාජය වෙනවා. ඔහුමරි එවන්ට වෙඩිබඳු නිසා ඔහු ආටිසන් එක නවත්තලා දාලා නෝරා තනියෙන් පිටත් වෙනවා එක්කෙක හොයාගන්න කියලා. ඒත් වැඩක් වෙන්නේ නැහැ. මේ විදි බැතර්ස්ට් රෙඩ්ගේ බොඩි එක අරගෙන ඉවරයි. ඒකෙන් ඔහු කොහොම හරි එක්කෙක හොයාගන්නවා. ඔහුමරි මෙතනින් සෑහෙන වෙලාවක් ගියාට පස්සේ තමයි එවන්ට සිහිය එන්නේ. සිහිය ආවට පස්සේ එහෙම මොහු යනවා බැතර්ස්ට් නවත්තන්න කියලා. මේ වෙද්දි නෝරා තනියම ගිහිල්ලා ඉවරයි බැතර්ස්ට් හොයාගෙන. ඇයි කියලා බැතර්ස්ට් ගෙදර දිහාට ස්නයිපර් එකක් දික් කරගෙන බලාගෙන ඉන්නවා. ඉතින් බැතර්ස්ට් එනක. කොහොම හරි ඇයිගේ ටාගට් එකට වෙනකොට බැතර්ස්ට් ඇවිල්ලා ඉන්නේ. නෝරා වෙඩි තියනොත් එක මේක දැක්කු බැතර්ස්ට්. ඇය පස්සෙන් අධි තාක්ෂණික ඩ්‍රෝන් කීපයක් යවනවා. ඩ්‍රෝන් විතරක් නෙමෙයි බැතර්ස්ට් තව කීප දෙනෙකුත් යවනවා. කොහොම හරි මෙයාලගේ අමාරුවෙන් බේරලා දුර ඉන්නකොට නෝරාගේ උදව්වට එනවා ආටිසන් සහ එවන් එනවා. එයා පොයපන් නෝරාවත් අරගෙන කෙලින්ම පැනලා යන්න බැතර්ස්ට්ගේ ගෙදරට. කොහොම හරි මේ දෙන්න එනකම් බලාගෙන හිටපු බැතර්ස්ට් කෙනෙක් එයාලගේ දිශාවට RPG එකක් ගහලා ඒ වාහනේ විනාශ කරලා දානවත් එක්කම එයාලා වාහනේත් එක්ක බිම් වැටෙනවා. මේ විදි නෝරාට හොඳටම ඩැමේජ් වෙලා තියෙන්නේ. නෝරා කියනවා එවන් ඔයා ගිහිල්ලා ඒක හොයාගන්න. මම ගිහිල්ලා චිප් වල දාලා තියෙන ආත්මයන් ටික නිදහස් කරන්නම් කියලා. එවන්න පිටත් කරලා නෝරා තනියම මේ චිප් ටික හොයාගෙන යනවා. ඒත් නෝරා මේ වෙනකොට ඉතාලම ඩැමේජ් වෙලා ඉන්නේ. ඉතින් අර නෝරා පිටිපස්සෙන් ආපු කට්ටිය දැන් මේ වෙනකොට ආපු වර ගෙදරටත් ඇවිල්ලා ඉන්නේ. නෝරාට කරගන්න දෙයක් නැහැ. ඉතින් ආයෙත් පාරක් නෝරාට උදව්වට ආටිසන් ඒ කට්ටියගෙන් නෝරා බේරගෙන අර චිප් තියලා තිබ්බ තැනට නෝරාව එක්කගෙන යනවා. මේ වෙද්දි එවන් බැතර්ස්ට් පස්සේ යන ගමන් ඉන්නේ. මේ වෙනකොට බැතර්ස්ට් හිග්ගේ කරගෙන ෆ්‍රේන් එක යන ගමන් ඉන්නේ. ඒව නිතාම වේගකින් බයික් එකකින් ගිහිල්ලා කන්දක් උඩින් දාලා අර ෆ්‍රේන් එකට පායනවා. එහෙම පැනලා තමන්ගේ කඩුවෙන් අර දොර අරගන්න එවන් ෆ්‍රේන් එක ඇතුළට පැන ගන්නවා. මේ වෙනකොටත් බැතර්ස්ට් අර එක දාලා බෝම්බයක් රෙඩි කරලා තියෙන්නේ. ඉතින් එවන් ගිහලා එතනින් එක අයින් කරන්න බලනවා හරියන්නේ නැහැ. බැතර්ස්ට් ඇවිල්ලා අර ස්කෝප් එකෙන් එවන්ට වෙඩි තියනවා. ඒත් එවන් ගොඩට වෙඩි තිබ්බත් මොකුත් වෙන්නේ නැහැ. මොකද ඔහුගේ උඩට යකඩ තහඩුවක් දාලා තියෙන්නේ. ඒත් එක්කම බැතර්ස්ට් එක්ක එවන් ලොකු සටනක් යනවා මෙන්න මේ විදියට. එහෙම ගිහිල්ලා ෆ්ලේන් එකේ පල්ලෙහාට අර බෝම්බයක් අරගෙන එවන් පයින්නවා. පයින්නකොට බැතර්ස්ට් කරන්න දෙයක්වත් නැහනේ. ඔහුත් පල්ලෙහාට පයින්නවා. මේත් එක්කම එවන් අර බෝම්බෙන් එක වෙන් කරලා අරගෙන බැතර්ස්ට් කඩුවෙන් ඇනලා ඔහුගේ තුවක්කුවේ මෝටු වෙඩි තියලා දානවා. කොහොම හරි එවන් බෝම්බේ සාර්ථකව ක්‍රිය කරනවා. ඒකෙන් බිත්තරේ පෝරණ එක නවතිනවා. පෘථිවියේ හැම ජීවයකම බේර ගන්නවා. කොහොම හරි අන්තිමට එවන් බැතර්ස්ට් එයාගේම තුවක්කුව පාවිච්චි කරලා වෙඩි තියලා එයාගේ ආත්මය චිප් එකකට දානවා. කොහොම හරි අන්තිමට පේර්ලයින් බැතර්ස්ට්ගේ ආත්මයයි අක්‍රිය කරපු බිත්තරයයි සක්‍රිය කරන උපකරණයක් මොහොතට වැටෙනවා. ෆිල්ම් එකකින් කියවෙන්නේ මොහොතේ තියෙන ලුණු වතුරෙන් අවසානයේ චිප් එක විනාශ වෙලා බැතර්ස්ට්ගේ ආත්මය ආයෙත් නිදහස් වෙනවා කියලා. මේ අතර නෝරා චිප් කොටම බෝම්බ සෙට් කරලා විනාශ කරලා දාන්නයි යන්නේ. ඉතින් ආඩිසන් අනතුරව ගන්නවා. ඔයා මෙතන හිටියොත් ඔයත් මේ බෝම්බ වල විනාශ වෙලා යනවා කියලා. ඒත් නෝරා දන්නවා දැන් තමන් ජීවත් වෙලා වැඩක් නැහැ. උන්වත් හොඳටම තුවාලලා ඉන්නේ. ඒ ඉන්න ඊළඟ ආත්මය යන්න පුළුවන්. ඒ වල එක නැවතත් එකතු වෙන්න. ඒ නිසා ඒ සියල්ල විනාශ කරගන්නවා ඇත් එක්කම. කොහොමරි ෆිල්ම් එක පෙන්නන්නේ අන්තිමට ඊවන් සහ නෝරා දෙන්නම් මැරෙනවා කියලා. මේ විදිහට නෝරා බිලියස්ලගේ ආත්ම සියල්ලම නිදහස් කරලා ඉවරයි. ඊවන්ගේ නෝරාගේ මරණ දුකක් වගේ පෙනුණා. ඒක සම්පූර්ණ අවසානයක් විදිහට පෙන්වන්නේ ඒක විශාල අඛණ්ඩ පුනරුත්පත්ති චක්‍රය තුළ සිදුවන සංක්‍රාන්තියක් විදිහට තමයි පෙන්වන්නේ. එයාලගේ පරිත්‍යාගය නිසා අනිත් ඉන්ෆයිනල්ල 100 ගානකට නැවත ඉපදෙන්න පුළුවන් වෙනවා. ඒ බලවත් ඇතුළු. මේකෙන් බිලියස්ලගේ මූලික දර්ශනය වෙන ජීවිතය ආරක්ෂා කිරීමයි ඉදිරියට ගෙන යාමයි කියන එක ශක්තිමත් වෙනවා. කොහොමද අන්තිමට පෙන්වන්නේ යුද්ධ තියෙන කලාපයක පොඩි දරුවෙක් ඉපෙන සීන් එකක්. ඒ සීන් එක එතනින් කට් වෙලා පෙන්වන්නේ තරුණ වයසට පත් වූ ගැහැණු ළමයෙක් තනගටලා බලාගෙන ඉන්න ෂොට් එකක්. ඒත් එක්ක මෙතනින් පිරිමි ළමයෙක් කෑගත අල්ල ගන්නවා. මෙතනින් අපිට පෙන්වන්නේ මේ ඉන්නේ ඒබල් සහ නෝරා කියලා. එයාද අනිත් පැත්තෙන් ඉන්නවා තාම දක්ෂ කුඩා සටන් ශිල්පියෙක්. කඩු සටන් ශිල්පියෙක්. ඔහු හොයාගෙන ආටිසන් ඔහුට කඩුවක් දීලා එතනින් යනවා. එතකොට වහන්නේ
මාටිසන් මොකද මෙච්චර පරක් වුණේ කියලා. ඉතින් මෙන්න මේ ෆිල්ම් එක ඉවරනවා. ඉතින් මේ වීඩියෝ හොඳයි නම් ලයික් එකක්, කමෙන්ට් එකක්, ෂෙයාර් එකක් දාන්න. අපි ඊළඟ වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු. හැමෝටම ජය වේවා.